කන්නයි බොන්නයි දෙකම කරන්න පුළුවන්. 아무තු චීටල් එකක් තියෙනවා මේ අනිවාර්යෙන් ඔයාලා මට තෑන්ක් කරනවා මේක දීලා. J&J's journey අපිත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ Japanese jelly coffee එකක් low budget එකකින් හදාගන්න. ඉතින් අපි හදමු. අපිට එකට ඕන වෙනවා වීදුරුවක්. මෙහෙම විනිවිද පේන එකක් ගන්න. එතකොට තමයි ඒකේ අර මේ ජෙලි ටික ලස්සනට කැඩෙනකොට ලස්සනට බලා ගන්න පුළුවන්. ඒකට ඔයක අවශ්‍ය නැත්නම් ඉතින් එහෙම ගත්තේ නැතිනවට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ගෙදරට කවුරු හරි ආවට පස්සේ සර්ව් කරන්න නම් මෙන්න මේ වගේ ග්ලාස් එකක් ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා Nescafe coffee. මම නම් ගත්තේ Nescafe එක. මම දන්නේ අනිත් coffee වලිනුත් පුළුවන්ද කියලා. පුළුවන් නම් එහෙම හරි කමක් නැහැ. අපි දැන් හදාගමු. ඒ වගේම අපිට ඕනේ ජෙලි ටින් ඕනේ. තේ හැන්දක් විතර ඕනේ. අපි දැන් හදාගමු. මුලින්ම අපි ඉන්න ඔයාලට පේන්නේ. alright. මුලින්ම අපි කොෆි ටිකක් දාගමු. ටිකක් දාගන්න. ඊට පස්සේ ඒකටම සීනි දාගන්න ඕනේ. මේ කියන්න ඕනේ මේකට ටිකක් වැඩිපුර සීනි දාගන්න. මොකද මේ සීනි පැණි රහ මේ ගොඩක් මේ මොනවාද පැණි රහ මේ මදි වෙනවා මේ මොනවාද ජෙලි ටින් දාන නිසා. මේක ජෙලි එකක් වෙනවනේ. ඒක නිසා වැඩිපුර සීනි ටිකක් දාගන්න. වෙනද බොන ප්‍රමාණයට වඩා. ඊට පස්සේ අපිට අන්තිමට ඕන වෙනවා ජෙලි ටික. අපි ජෙලි ටින් දාගමු. තේ හැන්දෙන් එකකට පොඩ්ඩක් අඩුවෙන් දාගමු. ගොඩක් ඕනේ නැහැ. ඊට පස්සේ හොඳට මේ ටික මික්ස් කරන්න. හොඳට මික්ස් කරලා නෝතර ටිකක් දාලා මේ වගේ හොඳට දිය කරගන්න. ජෙලටින් වල කැටි නැති වෙනකන් දිය කරගන්න ඕනේ. මොකද ජෙලටින් කැටි ගහනවා. ඒ හින්දා මේ කැටි නැති වෙනකන් දිය කරගන්න හොඳට. සීනි ජෙලටින් ඔක්කොම දිය කරගන්න. හරි. ඔන්න අපේ පළවෙනි ස්ටෙප් එක ඉවරයි. කොෆි එක හදාගෙන ඉවරයි. දැන් අපිට මේක සෙට් වෙන්න පැය දෙකක් තියෙන්න අරින්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක දැන් අපි උණු වතුරෙන් හදලා තියෙන්නේ. මේක නිවෙන්න තියලා මේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස තියන්න. එතකොට සාමාන්‍ය පැය දෙකකට වඩා ඉක්මනින් මේක මේ සෙට් වෙනවා. ආයේ මේක මේ දැන් මෙහෙම තියෙන හින්දා කමක් නැහැ. සැරින් සැරේ මෙහෙම හොල්ල බලන්න යන්න එපා. එහෙම වුණොත් සෙට් වෙන්නේ නැහැ. හරියට නිකන් අර ජෙලි හදනවා වගේ තමයි. ඉතින් පැය දෙකකට පස්සේ මම එන්නම් අන්තිම රිසල්ට් එක අරගෙන. ඉතින් අපි පැය දෙකකට පස්සේ හම්බෙමු. හරි. ඔන්න පැය දෙකකට පස්සේ අපේ කොෆි ජෙලි එක සෙට් වෙලා තියෙන්නේ. මේ හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ෆ්‍රෙෂ් මිල්ක් හරි නැත්නම් පිටි කිරි එකක් හරි අරගෙන කැමති නම් සීනි එකතු කරගන්න. මම නම් මේකට සීනි දැම්මා. සීනි දාලා මේකට දාගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම හැන්දක් අරගෙන මෙන්න මේ විදියට කට් කරන්න. මම ඔයාලට මේක ළඟට කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි අපේ ජැපනීස් ජෙලි කොෆි එක එන්නේ. හරිම ලේසි හදාගන්න. ජෙලි එක උඩට කිරි එක දාලා මේ වගේ හොඳට හැන්දකින් මික්ස් කරන්න. මෙන්න මේ වගේ තමයි ඊට පස්සේ එන්නේ. දැන් අපි බලමු කොහොමද රස කියලා.
මේ බලන්නකෝ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ අර ජෙලි කෑලි කිරිත් එක්ක එන අතර මේක මේ කන්නයි බොන්නයි දෙකම කරන්න පුළුවන්. මා රසයි. කිරි කෝපි අයිස් කොෆි බොන්නේ. හරියට අයිස් කොෆි වගේ තමයි. හැබැයි අර මේකේ අර අමුතු චීට් එකක් තියෙනවා මේ අයිස් මේ ජෙලි කෑලි කද්දි. මේක හරිම රසයි. හදන්නත් ලේසියි. try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලා මට තෑන්ක් කරනවා මේක බීලා කාලා මට තෑන්ක් කරනවා. එච්චරට මේක රසයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහින් එන්න.